Hello guys. Only thing ada hill climb racing play කරන්න පාරණ එක අලුත් ගේම් එක නෙවෙයි. ඉතින් අපි අද ප්ලේ කරලා බලමු. මම චුට්ටක් ගේම් එක ප්ලේ කරලා බැලුවා. මේ ඉතින් බලමු අපි ඒක ලොකේෂන් එක ප්ලේ කරලා. ප්ලේ කරලා. ready bicycle එනම් මරු guys මේ මැප් එකේ පොඩ්ඩක් කුරුල්ලෝ ඉන්නවා මට කලින් පහර දුන්න පිටිපස්සෙම අම්මෝ කුරුල්ලෝ ටික මගේ අර ගන්න ඕනේ නැත්තම් එහෙම ඉවරයි මේ කුරුල්ලෝ වදින එකපාර ඇවිල්ලා පිටිපස්සෙන් ඊට පස්සේ ඉතින් පෙරලනා බයිසිකල් එක පෙරලලා බෙල්ල කඩනවා බෙල්ල කල්ලනා මිනිහාගේ ඊට පස්සේ ඉතින් ගේම් එක ඉවරයි ඔව් ඉතින් ඒත් එක යනවා මං වැඩි එක කරන්නේ නැහැ ඕ රෙකෝඩ් එකක් ගහවද මන්ද බං ඕ එක්කනේ ගයිස් උනේදී මිනිහා විසික් වෙලා ගියා මීටර 555ක් ගිහිල්ලා ගෙම් මතයි සල්ලි 1740 එතන ටිකක් අමාරුයි අපි මේක ප්ලේ කරලා බලමු වෑන් එකක් ඔයාලා මම කඩාන ඇනවද දන්නේ නැහැ පොඩ්ඩක් මෙයාට වැස්ස ඒකයි ඕ ගල් බොයිස් ගල් කවුද පාර මැද ගල් දැන්නේ අයියෝ ගසුයි ගලයි පිදුරුයි ඔක්කොම දිනවා වෑන් එක ජම්ප් වෙනවා හොඳටම වෑන් එක හොඳටම ජම්ප් වෙනවා ගයිස් ඕ වැටක් තියෙනවා ඕ අම්මෝ වැට කැන්නා උඹ පාලම කරන වැටක් නෙමෙයි පාලමක් සෝරි වැටලුණා ඕ ගලක් ගල් අම්මේ හරි වාලේ කඩලා ගියා ගොවි බොලක් වගේ තනන්නේ ගයිස් ගොවි බොලක් තමයි බලමු මැප් එකක් ගහන්න හොඳයි ගමන්නේ මේකම අපි ආවේ එකම ප්ලේ කරමු පාලම කැඩේ අයියෝ ගයිස් කට කියලා ගත්ත විතරයි පාලම කඩලා ගියා මේක දැන් මෙතන ඉරක්කිය දෙන බොරුවට අපි වෙනවා ගයිස් කො ගයිස් මෙතන ප්ලේ කරලා බලමු ඉතින් ගයිස් මම මේ ගේම් එක පොඩ්ඩක් සෙල්ලම් කරා චුට්ටක් ඔයාලට මේ රෙකෝඩ් එක දාන්න කලින් මේ වීඩියෝ එක දාන්න කලින් මම මේ සෙල්ලම් කරලා ටිකක් මේක ලලව අවුලක් නැහැ ගේම් එක උදා ඔයාලට මේකේ තව ගේම් එකේ පාර්ට් එකක් ඕන නම් මට කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න ගයිස් මම මේකේ පාර්ට් එකක ගියන්න ඕ ගයිස් කියලා වීඩියෝ එක වල බෙල්ල කඩලා ගියා කමන්නේ අපි තව පාරක් try කරමු එතන අපි තව පාරක් try කරමු මෙතන ඕ වේගය වෙන්න අම්බෝ වෙන්නවා තව ඩිංගේ ඉතින් මේ මගේ හරි ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක guys මේ මගේ මේ කරන වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක ඉතින් ෂෙයා පාරක් දාලා subscribe කරන්න ඕ guys ඒකත් ඉවරයි මලම චාටර් එක ඒක හරියන්නේ නැහැ guys බයිසිකල් එකම තමයි හරියන්නේ දියන් ආයෙ ගහමු අපි කුරුල්ලෝ පොට් එක කුරුල්ලෝ ඒක එතන හොඳයි ආයෙ බලමු මෙතන අපි මෙතන පාවෙන වැඩි හැබැයි හොඳට සල්ලි මෙතන දෙනවා කියන්නේ ෆ්ලිප් එකකට සල්ලි යනවා හොඳට ලෙවල් හප්පුණා මං අර ඈත පේන කොඩිය ළඟට ගියොත් ඉතින් මට ගියේ මරු අවුලක් නැහැ අපි තව පාරක් try කරලා බලමු අපි එහෙම සැලෙන්නේ
අපි සැලෙන්නේ නැහැ කවදාකවත්. හිමීට උලකට හිමීට අයියෝ ගයිස් මේක මාර ලෙස්සනවා. මේකෙන් ගිහිල්ලා බලමු අපි මෙතන. මේකෙන් ගියේ නෑ අපි. වාහනක් නෑ වැඩිය මම මේ චුට්ටක් සෙල්ලම් කරා මේකේ. ලොකුවටම සෙල්ලම් කරේ නෑ. හරියට මැප් උත් නෑ. මැප් තිබ්බනම් වාහන තිබ්බනම් ගහගන්න තිබ්බනම්. ඉවිටයන් කුරුල්ල වදිනවා ඉස්සලා මතකනේ ගයිස්. මහා මිනිහා විසික් වෙලා ගියා. බයිසිකලේ වෙනම ගියා පල්ලෙහාට. කුරුල්ලෙක් වදිනවා. වැඩි අමාරුයි. හරි. ගයිස් දැක්කනේ පට්ටම අමාරු. ඉතින් කුරුල්ලෝ ඇවිල්ලා වදිනවා. හිතලමයි වදින්නේ උන්නම්. මාව මේව කරන්න. හරි. අපි ප්ලේ කරන්න තැනකුත් නෑ ගයිස්. අපි ගහමු මෙතන හොඳා. පොඩ්ඩක් ගේමක් ගහත් එතන. බලමු අපි. යාළුවෝ අනිවාර්යෙන් මේකේ මේ දෙවෙනි කොටසකුත් ගේන්නම් මං. මේ ඔයාලා බලනවා නම් මේකත් අවුට් වුණා ගයිස්. අයියෝ මෙතන ගහලා බලමු. මෙතන දෙන්නේ නැහනේ ගයිස්. එතනම ගහමු ආයෙ. ඉතින් මේ අර ඉවරයි ගයිස්. අයියෝ පට්ට චාටර් එක ඉතින් මෙහෙම අවුට් වෙන්න බෑ. තව පාරක් ගහමු. අපි සැලෙන්නේ නැහැ හැම අවුට් වුණා කියලා. මේ බයිසිකලේ ගයිස් ඉස්සරහට ඇදිනවා වැඩි. ඒකින්ද බ්‍රේක් විදිද්දි එකපාර ෆ්ලිප් එකක් ගහනවා. ඒකින්ද මම බ්‍රේක් ගහන්න යන්නේ නැහැ වැඩි. ඔය එතන ඒ වගේ තැනකට බ්‍රේක් ගහන මිසක් කාය බ්‍රේක් ගහන්න යන්නේ නැහැ පල්ලෙමදි. ඉස්සරහට ෆ්ලිප් එක වදිනවා. ඊට පස්සේ මම මෑරෙනවා. බෙල්ල කල්ලා. ඕම ෂේප් එක අයියෝ ගයිස්. මේ බයිසිකල් යන එක නම් අමාරු හරිම. අපි කාර් එකේ ගිහිල්ලා බලමු මෙතනින්. ගයිස් කාර් එක අරගෙන බලමු. අපි කාර් එකේ යන්න බුලන් දීලා කාර් එකේ යන්න බෑ. නැති යන්න බෑ. මේකේ මොනම එකකවත් යන්න බෑ. මේ ගේම් මේව තමයි හදලා තින්නේ. එන අමාරු දැන් දාලා තින්නේ ගයිස්. පේනවනේ. ගැටි පල්ලම් බෝක්ක ඔක්කොම තියෙනවා. ආයේ ඉතින් මම මේ මැච් එක ගහලා එන්ඩ් කරන්න නැද වීඩියෝ එක. කමන්නේ අපි තව එකපාරක් ගහලා මේක එන්ඩ් කරමු. අමාරුයි පේනවනේ ගයිස්. මේ දැන් පට්ටම අමාරුයි. ඔයාලා ප්ලේ කරලා බලන්න මේ ගේම් එක. හිල් ක්ලයිම්බ් රේසින් 1 කබඩේ ගයිස්. අපි අදට මේ ගේම් එකෙන් නවත්තනවා. තව ටිකක් සෙල්ලම් කරලා ඔයාලට මම දැන් පාර්ට් 2 එකකුත් අරන් එන්නම්. ඔයාලට ඕන නම් මම පාර්ට් 2 එකක් අරන් එන්නම් මේ ගේම් එකේ. ඒකවල හොඳ තැන් අරන් එන්න හොඳ කාර් අරන් මේ ඔක්කොම මේව කරගෙන එන්නම්. එහෙනම් වීඩියෝ එක අදට මම මෙතනින් ඉවර කරනවා. ඔයාලට සුබ සන්ධ්‍යාවක්.